ආයිබෝන්. ඉතින් පොඩි නිවාඩුවක් ලැබුණා. නිවාඩුවක් ලැබුණ වෙලාවට මම ටිකක් කැමතියි ගහකොළත් එක්ක ඉන්න. මේ පරිසරයේ සුන්දරත්වය දකින්න. ඉතින් ඒක මනසට ලොකු සහනයක්. ඇත්තටම කියන්න ඕන මේ මගේ වීඩියෝ දකින ගොඩක් යාළුවෝ දැකලා ඇති. මගේ ගමේ එක කෙළවරක තියෙන මුහුද. මම කලිනුත් වීඩියෝ එකකුත් පෙන්නුවා. අනිත් කෙළවරේ තියෙන්නේ ලස්සන කුඹුරු යායක්. ඉතින් මම මේ වැඩෑරලා යන ගමන් මේ ඉන්න වෙලාවේ මං හිතුවේ අපේ නංගිල මල්ලට මේක අපේ පරම්පරාවේ ආවේ නම් ටිකක් වැඩි මල්ලා නම් දන්නවා. අපේ නංගිල මල්ලට මම පෙන්වන්න පොඩි වැඩක්. පේනවද මං ඉන්න මේ වගේ පිටුපසින් පේනවා ලස්සන ගහක් මලක් පිපිච්ච. ඉතින් ඇත්තටම අපේ පරිසරය කියන්නේ ගහකොළ කියන්නේ හැම ගහක්ම වගේම ගොඩක් වෙලාවට අපි මේ අහකබලාගෙන යන දැක්කම වැඩි අවධානයකට ගන්නෙ නැති දැක්කත් නොදැක්ක වගේ යන හැබැයි ලෙඩක් දුකක් වුණ වෙලාවට අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට අපේ අහල පහලම තියෙන ගොඩක් වෙලාවට අපිට ඕන පොඩි පොඩි බෙහෙත් වර්ග. ඉතින් මේ තියෙන්නේත් මගේ පිටුපසින් පේන්නේ එහෙම අපිට හදිස්සියට ඕන වෙන දිව්‍ය ඖෂධයක්. පොඩක් ඉන්න ළඟට කරලා පෙන්නන්න. මේන්න මේ තියෙන මේ ගහ. මේක වරා ගහ. බලන්න මම දන්න විදියට සමහර පළාත් වල සමහර අය මේ වරාමල් පූජා කරනවා. ඊටමත් ලස්සනයි. මීමැස්සන් සමනලයන් එහෙම සෑහෙන ආදරේ ගහක් නෙවෙයි. මේ පේනවනේ. මේක ඖෂධීය ශාකයක්. ගොඩක් වෙලාවට හම්බන්තොට මාතර මොනරාගල ඒ වගේ ටිකක් වියලි කලාපයට හුරු දිස්ත්‍රික්කවල මේ ගහ නිතරම වැවෙනවා. බලන්න මේ කුඹුරයායේ අද්දර ඉතාමත් සරුවට වෙවිච්ච ගහක්. මේ ගහ ගොඩක් අය නංගිල මල්ලා නම් අලුත් අය දැකලා ඇති. හැබැයි මේකේ තියෙන වටිනාකම මේ ගුණය ගැන නම් දන්නේ නැතුව තිච්චන. බලන්න මේ කොළ. ඒක ටික ලොකු පත්‍රයක්. පොඩි අලු පාට වගේ තියෙනවා. ලස්සන මලක්. දැක්කද? ඉතින් හැබැයි මේ ගහ මෙහෙම පෙන්නුවට මං කිව්වේ නෑනේ මේක ඇයි වැදගත් වෙන්නේ කියලා. සංදි වේදනාව ඔය එක එක අත් එහෙම රිදෙන කකුල් එහෙම රිදෙන වෙලාවල් තියෙනවානේ පොඩි පොඩි සංදි වේදනාවන්. ඒ වගේම තමයි වාත රෝග. වාත රෝග ආපු වෙලාවට විවිධ සංදි රෝග තියෙන වෙලාවට ඔය අපි කඩේ තියෙන බාම් වර්ග එහෙම අරගෙන ගන්නවනේ. ඉතින් බාම් වර්ග අරගෙන ගන්නවට වැඩිය මේ කොළ රත් කරලා මේ කොළ තවලා ඒකෙන් අපේ කකුල තවන්න අත තවන්න පුළුවන් නම් වේදනාව තියෙන දැන අපිට ලොකු සහනයක් ලැබෙනවා. ඒක ලොකු සුවයක් ගන්න පුළුවන් ඉතාමත් දිව්‍ය ඖෂධයක්. ඒ වගේම තමයි මේ තව ශාකයක් තියෙනවා බලන්න බෙහෙත් ඖෂධයක්. මේකත් ඒ වගේම තමයි. මේත් එහෙමම ගහක්. ඒ වගේම පෙන්වන්න තව වැඩක්. අපි ඇවිදිනකොට අපේ මේ හැම තැනම තියෙන ගොඩක් වෙලාවට ආවට පරිසරයේ බෙහෙත් ශාක. මේවා අපි දැනගෙන ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඉතින් ස්ලීප්යක් වුණ වෙලාවට ස්පිතාලයකට යන්න කලින් අත් බෙහෙතක් විදියට හරි පොඩි සුවයක් ගන්න. පොඩි සුවයක් නෙවෙයි ඇත්තටම. මිට්ටාවටම සුව වෙන අවස්ථා බොහොමයක් තියෙනවා අපේ ගම්වල වෙද මහත්තුරු එහෙම. මේ වයින් තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඒ වගේම තවත් දිව්‍ය ඖෂධයක් මේ බලන්න. දැවැන්ත ගහක්. මොකද්ද මේ? අකාලේ මැරලා යන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් හදවත පරිස්සම් කරගන්න පුළුවන් ගහක්. මොකක්ද දන්නවද මේ? මේක තමයි කුමුක් ගහක්. ඉතින් ඔය හෘද රෝග එහෙම හැදෙන්න කලින් අපේ අමාරු හැදෙන්න කලින් හෘද රෝග heart attack වගේ දේවල් හැදෙන්න කලින් මෙන්න මේ ගහේ පොත්තක් අරගෙන තම්බල බොන්න පුළුවන් නම් සතියේ දින කිහිපයක්. සතියේ දවස් කිහිපයක් බොන්න පුළුවන් නම් මෙන්න මේ පොත්තක් අරගෙන තම්බලා මම හිතන්නේ පපුවේ මාරු නම් තවත් හැදෙන එකක් නැහැ. මේ තියෙන්නේ ඒ වගේ බෙහෙත් වලට
පොඩි පොඩි කෑලි ගලවගෙන ගිහිල්ලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මේ දේවල් දැනගන්න අපේ නංගිල්ල මල්ලා ඇත්තටම සෞඛ්‍ය සම්පන්නව ඉන්න ලෙඩක් හැදෙන්න කලින් මේ දේවල් කරලා ඇත්තටම මේ කුමුක්ෂාගේ ඉතාමත් මේ ඵල දෙන ගහක්. මොකද ඉතාමත් දිව්‍ය ඖෂධයක්. මේක පාවිච්චි කරපු අපේ පරණ මුතුන් මිත්තන් ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට මේ දේවල් තමයි කරන්නේ. ලෙඩ හැදෙන්න කලින් තමන්ගේ පරිස්සම හදාගන්න. ඉතින් ඒක නිසා ඔන්න එහෙනම් මොනවාරි පපුව අමාරුවක් මේ දේවල් හැදෙන්න කලින් මේ දේවල් කරලා බලන්න. මතක තියාගන්න හදිස්සියේ පවුලේ කෙනෙකුට තමන්ට අවශ්‍ය වෙලාවල් තියෙනවා මේ දේවල් මතක තියාගත්තොත්. එහෙනම් අපි අලුත් දවසක අලුත් දෙයක් එක්ක මගේ ජීවිතයේ අත්දැකීමක් යන්නේන ලස්සන තැනක් අපිට දැනගන්න තියෙන දෙයක් මොනවා හරි විශේෂ දෙයක් එක්ක ආපහු හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.